දැනගන්න මෙන්න මේක. ඔය උර චක්‍රමාලේ නැවත පළඳා ගැනීමේ කිසිදු ආදර්ශයක් මා තුළ නැති බව. ඒ වගේම ඔය වේරම වාතයමට අදෝ වාතයක් තරම්වත් වටින්නේ නැති විත්තිය. තමගේ පොරබස්තර සහෝදරයා ෆ්‍රැන්සිස් මාලෝ. ෆ්‍රැන්සිස් මාලෝ මගේ හොඳ මිත්‍රයා. දන්නවද? මගේ මිත්‍රයා ෆ්‍රැන්සිස් මාලෝ. අනුන්ද ෆිල්ම් මගේ ප්‍රියතම ලේඛකයා බලන්න. ඔයා හිතනවද ජර්ට්‍රූඩ් ක්ලෝඩියස් එක එකතු වෙලා රයිතුමා මරා දැම්මා කියලා? නෑ අලුත් ආරම්භයක්. පව් සමාවෙලයි නිකන් පවුලදී යනවා හලෝ යන්න. එයාට සමහර වෙලාවට පිස්සුවක් තියෙනවා. එයා ඒකට මේ අපිගිරිය කෑගහලා තියාගත්තා. මම එයාව තල්ලු කරලා දැම්මා. ඊට පස්සේ මෙන්න එයා මගේ මොකරන්න පටන් ගත්තා. මම දුන්නා හොඳයි කම්මුල් පාර. ඊට පස්සේ මම රත් කරපු ගොතර කට්ට කරනවා මිනිහගේ අක්කා. ඉස්ලා හොද්දටම බය වුණා. මට හරියට hina යනවා. මම ලේඛිකාවක් වෙන්න තීරණය කළා. මට ඒකට ඔයාගේ උදව් ඕන. මගේ මේක හොඳ විශේෂඥයෙක්. කිසි කෙනෙකුට විශ්වාස කරන්නේ නැහැ. මම ඇත්තටම යාට වෛර කරන බව. මොකද නැත්තේ? මම විශ්වාස කරනවා. ඒක මසලච්චාවක්. හරි මම නම්බුවා. හැමදේට ආනෝල්ට ඔයගලන්ට ආරාධනා කරලා මේක බලලා යන්න. යා හරියට මේ විදුරු ගහක් වගේ බයේ ගැහි ගැහි හිටියේ.